දැන් උඹලා හාවගිබ්බේ කතාව අහපුවම මොකද වෙන්නේ? හාවගිබ්බේ කතාව උඹලා hina වෙනවනේ. ඒක hina වෙන්න නෙමෙයි තියෙන්නේ. හාවගිබ්බේ කතාව ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා තින්නේ පොඩි කාලෙම දාන්න එක හින ගොන් ආතල් එකන්නේ. හාවගිබ්බේ කතාව අපි හරියට ගත්තොත් ඒකේ මාර ෆිලොසොෆි කතාවක් කියන්නේ. මොකද්ද? හාවයි ඉබ්බයි රේස් එක දුවන්න පටන් ගන්නවා. දෙන්න එක දෙනින් පටන් ගන්නවා. හාව මොකද කරන්නේ? උට ෂූරා මේ මොකෙද්ද මේ පඟර නැට් එක වගේ කියලා ඉබ්බව හින සෙකන්ඩ් කරලා ඌ හින තර්ඩ් ක්ලාස් දාලා හාව දුවලා උට ෂුවර් වැඩි හින්දාම ඌ දුවලා මිල බලන අරු පේන්නවත් නැහැ පිටිපස්සෙන් ආපු එක. හාව මොකද කරන්නේ? නිදා ගන්න. හාව නිදා ගන්න. උට ඌ ගැන හින ෂුවර්. මට මූ පරද්දන හින ෂුවර් වගේ දැන් ඌ නිදා ගන්න. ඌ නිදාගද්දි මොකද වෙන්නේ? ඌ නිදාගෙන ඉද්දි අර හිමින් ආපු ඉබ්බා මොකද කරන්නේ? ඉබ්බා හිමින් ඌ හිමින් එන්නේ. හැබැයි ඌ හිමින් ආවත් හාවව පහු කරන් ගිහලා දිනනවා. හාවව පහු කරන් ගිහලා ඌ දිනනවා. එයි ඌට පුළුවන් වේගෙන් ඌ අඛණ්ඩව වැඩ කරා. ඉබ්බට පුළුවන් උපරිම වේගෙන් ඉබ්බා ඌගේ උපරිම වේට් එක දාලා ඌට කරන්න පුළුවන් උපරිම වැඩ ටික ඌ කරා. ඌ දින්නා. අර ඌට ෂුවර් එක වැඩි හින්දාම ඌ නිදාගත්තා. ඌට කියලා වුණා. ඕක තමයි බං ඔය හාව ගිබ්බේ කතාවේ අපිට ඉගෙන ගන්න තියෙන ෆිලොසොෆිය. ඕක නෙමෙයි නුඹලට කියන්නේ පොඩි කාලේ ඉඳන් මේ හාව හින කඩිසරයි හාවය කඩිසර මගුලක් නෑ. ඌ කම්මැලි. ඉබ්බා වගේ වුණත් කමන්නේ මේ වෙලාවේ අතාරින්න එපා. වැඩේ කර. අන්තිම මොහොත අතාරින්න එපා. කාගෙන කරන්න. මොකද මේ කියන්නේ මේක කරන්න පුළුවන් කියලා මම හොඳටම දන්නවා. ඔන්න මම මගෙන් සාක්ෂියක් දෙන්නම්. හොයලා බලන්න. මට ඕ ලෙවල් එක මම 11 වසරේ මම පන්ල ජාතික පාසලේ හිටියේ. මම 11 D එකේ. මගේ පන්ති 11 D. හරි මම